යාගේ සෙට් එකේ කැම්පින් කරලා නැහැ සිරාවට. ඒ කියන්නේ මේ කෑම නියමයි ඈ. ඊයේ රෑත් සුපිරි දැනුත් සුපිරි. එච්චරයි වුණ කියන්නේ. බට්ට. හෙලෝ ළමයි කොහොමද ඉතින් අපි අද ආවා යහන්ගල නගින්න. අපි ආවේ නුවරට ඇවිල්ලා නුවරින් උඩුදුම්බර බස් එකේ ඇවිල්ලා උඩුදුම්බර බස් එකේ ඇවිල්ලා එතනින් කළුගල බස් එකේ ඇවිල්ලා තමයි ආවේ. අපි දවස් 3ක් තමයි යන්න හිතන් ඉන්නේ. පොඩ්ඩක් අමාරු හයික් එකක් තියෙන්නේ. අද මාත් එක්ක කළු සමාජයේ සම්බන්ධ වෙලා ඉන්න දිනුෂ මේ ඉන්නේ තමයි යාළුවා. මේ channel එකක් තියෙනවා. මේ channel එකේ නම මොකක්ද කියන්නේ? Travel Diaries channel එක subscribe කරන්න ඕනේ. අද මාත් එක්ක ඉන්න සුපුරුදු විදිහටම පරණ යාළුවෝ ටික. පොඩ්ඩක් මෙතන එන කරුවල. තෙවිඳු මල්ලි ඉන්නවා. විදුල්ලා අයියා ඉන්නවා. අපේ තිවංක බ්‍රෝ ඉන්නවා. විදුල බ්‍රෝ ඉන්නවා. අපේ මල්ලි ඉන්නවා. එහෙනම් සුපිරි වැඩක් තියෙයි උඩට ගිහලා බලාගමු එහෙනම්. ඉතින් බලන් ඉන්න ලස්සන වැඩක් සුපිරිම හයික් එකක් තියෙන උඩට. දවස් 3ක එකක් නේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් ඉන්න. ඔයාලා බලාගෙන ඉන්න මේ සුන්දර දර්ශනය ඉස්සරහින් පේනවා හිතන විදිහට කන ඉද්දාගල. යා ඉස්සරහට. ඉතින් පියාවා මේ දින බෝඩ් එක නකල් සංරක්ෂිත වනාන්තරයේ හරි ඔයාලත් වෙනවා නම් මේ විදිහට රජයේ තියෙන නීති වලට යටත් වෙලා හරියාකාරව බොරුවට දඩ ගන්න නැතුව හරි විදිහට එන්න. අපි මෙතන නම් කැලේට සතුටක් ඉස්සරහා තියෙන අතුල්ලෙන් යන්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්නේ එහෙනම් ඉස්සරහට. ඉතින් ඉස්සරහට යන ගමන් ඉන්නේ කැලේට නම් ඇතුල් වුණා. තමයි අංකල් කෙනෙක් අහගත්ත පාර. ඉතින් ආර ලස්සන දර්ශනයක් තියෙන්නේ උඩ. අද නම් අවුව පායලා ඉතර වැස්සක් නම් අපිට හම්බුන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ඉතින් පල්ලේ ඇලක් තියෙනවා. ඇල පාරේ මේ වතුර පුරවගෙන හිමින් උඩට එදෙන ගමන් තමයි අපි ඉන්නේ. ආල බලාගන්න මේ මැද්දෙන් පේනවා කඩු මුදුන. අපේ ඔක්කොම 7 දෙනෙක් ඉන්නවා. එහෙනම් යන්න අපි ඉස්සරහට. මෙන්න මේ තියෙන ගස් තියෙන පැත්තට තමයි හැරෙන්න ඕන දකුණු පැත්තට. ඉතින් 아무තු පිටිමක් තියෙන මේ ගස් වල. ගන්න පුළුවන්. ඉතින් අපි බොහොම දුස්මාර්ගය පහු කරගෙන ආවා. ඔයාලා බලාගන්න පුළුවන් මෙතන හන්දියක් තියෙනවා. මේ හන්දිය තමයි මේ පැත්ත කනවිද්දාගල සයිඩ් එක. මේ පැත්ත මේ පැත්ත යහන්ගල. අපි ඉස්සෙල්ලාම යන්නේ යහන්ගල නගින්න. නැගලා ඉවරලා ආයි බහැලා ආයි කනවිද්දාගලට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. හෝ. එහෙනම් අපි රැඳින්න වීඩියෝ එකේ අපි ආවා දැන් මෙහෙම ඉස්සරහට. මෙතනින් පේන ලස්සන view එකක් මෙතන. පාලින් මේ වෙල්ලංගොල පතන පේනවා. මාරම ලස්සනයි මේ පල්ලෙහා. ඉස්සරහට යන්න ඕනේ. තව ඉස්සරහට තමයි ටිකක් අමාරුම ටික තියෙන්නේ. අනිකර ගලක් තියෙන්නේ. ගල් තලාව උඩට නගින්න. ඔයාලා බලා ගන්න පුළුවන් ඉස්සරහින්. හිතා ගන්න බෑ මෙතන උඩට නැග්ගට පස්සේ මහා ලස්සන දර්ශනයක් තියෙන්නේ. ඊට වඩා මෙතනින් උඩට තවත් නගින්න තියෙනවා. මෙතනින් උඩට නගිනවා. මෙතනට මාර view එකක් පේන්නේ. පිස්සු ඇදෙනවා. මාර මහන්සියෙන් ඒ උනාට මහන්සිය ඔක්කොම නිවිලා නම් මේ දර්ශනය දැක්කා. බලන්න ලස්සන. ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ගාන්න වීඩියෝ.
දාන්න තාම භයානක මාර්ගය තමයි කොටසක් මෙතනින් වැටුනොත් කෙලින්ම පල්ලෙහා අර තුරුක් කියලා වගේ ගස් තියෙනවා ගස් තියන්නේ පාට මේකට අනිවාර්යෙන් මේකට එනවනම් අනිවාර්යෙන් ලණුවක් අරන් එන්න දිග හොඳ හයිය මොකද මෙතන මේක නගිද්දි පොඩ්ඩක් අනතුරුදායක ප්ලේස් ගොඩක් තියෙනවා මෙතන බහින්න අපිත් අර ලණුවක් අරගෙන ආවේ අනිවාර්යෙන් ඔයාලත් එනවනම් ලණුවක් අරගෙන පර්මිෂන් අරගෙන එන්න තනි කෙලින් ගල තියන්නේ මේ පැත්ත පපාදේ ඒ තනි කෙලින් ගල මේ දෙපොක් මේක තියෙන්නේ මුලින් ලනුව සුවරද කියපල්ලා ලනුව ඉතින් ලනුවට බර දීලා යනවා කකුල් දෙක දීලා අයියා මේ පැත්තෙන් එනවා නැත්තම් මෙතනට වගුල තියන්න මදින තියෙන නවුන බයි තමයි ලනුව ලනුව අයියා යම්මට සුපි ලනුව බා ලනුව අද්දේම අල්ලගන්න ඔව් දැන් ලනුව තියෙනවා අපි දුෂ්කර මාර්ගයක් වලට බලා ගන්න පුළුවන් ඉතින් මේ පිට ගියාට පස්සේ තමයි දුෂ්කරකමේ සුන්දරත්වය උපරිම විඳ ගන්න පුළුවන් යම් කොහමද උඩට බලන් ඉන්නේ අපිත් එක්ක ලනු දාගෙන නැගලා අද දුෂ්කර මාර්ගයක අවසානයේ සුන්දරත්වය බලන්න තමයි දැන් යන්නේ එහෙනම් ඉස්සරහට කොහොමද බලන්න අපි දැන් උඩටම නැගලා ඉන්නේ කට්ටිය ඉන්න අර පැත්තේ තා උඩ නගින්න පුළුවන් අම්බෝ මේ වගේ සුන්දර දර්ශනයක් ඉතින් බලා ගන්න අර කුඹුරක් මේ වගේ තැන් වලට වෙන්න වව කරන්න තව යන්න පුළුවන් ඉස්සරහට මේ view එක නම් පිස්සුම හැදෙන view එකක් තියෙන්නේ මේ ඔයාලට පේනවා ඇති කඳු ටික ඔක්කොම පේනවා වටේ බලා ගන්න ඕන අපි ගමන දෙවෙනි දවස් ගමන ඔය ගමන කේල්පත් දුරුවට මේ පාරේ ඉස්සරහට අමුතු සීන් නැත්තේ නැති දැන් ඇයි දැන් එච්චි සුපිරිය ඒක කියා ගන්න බෑ ඒ ෆීලින් එක ෆීලින් නොසම් නිර්දදිරික මොසම් මේ බලන්න යාළුවනේ කොහොමද කියලා කොළ පාටට අර පැත්තේ වෙල්ලන්ගොල පතන පල්ලෙහෙම පේනවා කට්ටිය මහන්සි ඔක්කොම මේ view එක දැක්කට පස්සේ නිවිලා ගිහිල්ලා තියෙන්නේ අපි පාර වෙනවා අපි ආවේ පාර අපේ ගමන් මාර්ගය තමයි අතනින් ඇවිල්ලා මේ කොන්ද දිගේ මේ කල්දලාවෙන් ගොඩ වෙලා එතනින් මෙතනින් ගොඩ වෙලා මෙතනින් තමයි මතු උනේ අපි මෙතෙන්ට ඇවිල්ලා ඒ දිහා බලන් ඉද්දි අපි මේ කන්ද නැග්ගද කියලා හිතා ගන්නත් බෑ බඩක් කෑ ගන්නවා දැන් නම් කාලත් නෑ දවල්ට දාලා කන්නේ නැතුව මේ view එක බලන්නම තමයි ආසාවෙන් නැග්ගේ උඩට බලන්න මේ පරිසරය කියා ගන්න බැරි තරම් ලස්සනයි අපි යාන්ඩල උඩට ආවා ඕ කියා ගන්න බැරි තරම් සතුටක් තියෙන ඇත්තටම කියා ගන්න බෑ පාත් මේ පැත්තේ
මේ ගමේ මිනිස්සු කියන විදිහට නම් මේක අර රාවණ රජුරුවන්ගේ දේහය තැන්පත් කරලා තියනවා කියලා තමයි කියන්නේ. තාමත් අර බෙහෙත් වරුවක ගිල්ලලා දේහය මේ ගල් පර්වතයට තැන්පත් කරලා තියනවා කියලා තමයි අපිට අර බස් එකේ හම්බුණා. මේ ගමේ ආච්චි කෙනෙක් පල්ලෙහා ඉන්නේ. ඒ ආච්චි කිව්වේ බලන්න ඉතින් මේ දිහා කොච්චර බලන්න ඉඳපාවේ. අද රැට කන්නේ බුරියානි. චිකන් බුරියානියක් ගහන්න ඉඳන්නේ. රෑ වෙන කලින් බහ ගන්නත් ඕනේ පල්ලෙහාට. පල්ලෙහාට ගිහලා ටෙන්ට් එක සෙටප් කරගෙන උයා ගන්නත් ඕනේ. දැන් අපි තව ටිකකින් බහිනවා. කට්ටිය ඉතින් ෆොටෝ ටිකක් ගහලා දන්නේ නැද්ද ඉතින්. එහෙනම් ඔයාලා රෑ වෙනකන් ඉන්න ඔයාලා නොකෑවත් බඩ පිරෙන විදිහට අපි හදන්න යන්නේ. එහෙනම් බලන් ඉන්න එන අන්තිම වෙනකන්. අපි දැන් කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගන්න යන්නේ. රෑ වෙන්න කලින් අපි යන්න හිටියේ කේල්පත්දරුව අනවිද්දාගල කේල්පත්දරුව හරහා. ඒත් රෑ වෙන්න ලං වෙන හන්දා කෙලේ ගිහිල්ලා අතර මෙන්න ඕනේ නිකම්බරුවට. අපි එලිමාන් ප්ලේස් එකක් හම්බුණා. ඒකින් අපි ටෙන්ට් එක සෙටප් කරගන්නවා මේ හැරි. එහෙනම් තමයි ටෙන්ට් එක සෙටප් කරන් හිටන් ඉන්නේ. යාළුවට ගින්න හබර් කරලා ආන්සි බුරියානි හදාගත්තා. බුරියානියක් හදාගත්තේ. කන්න තමයි යන්නේ කට්ටිය. කට්ටිය කනවා. ඇද ආය කාට ලුණු ඕනද? දැන් නම් පට්ට බරකින් ඉන්නේ. දවල්ට කන්නත් බැරුව ගියා. එහෙනම් අපි කනවා. කෝපි එකකුත් හදාගත්තා බොන්න. කට්ටිය චොකෝලට් බිස්කට් එක්ක කෝපි කන්න හදන. කෝපි කන්න චොකෝලට් බිස්කට් කාලා කෝපි බොන්න හදන. යකෝ මගේ ගෑස් එක තව තියෙනවා. නියමයි මගේ ගෑස් ටින් එක. කට්ටිය බොනවා කෝපි. චියර්ස් කිව්වම බිබින් කියන්න බෑ. අපි දැන් කාලා බීලා ඉවරයි ඔක්කොම. කෝපි එකකුත් බිව්වා. දැන් කොල්ලෝ කට්ටිය නිදා ගන්න තමයි යන්නේ. ටෙන්ට් දෙකක් මෙතන සෙටප් කරගත්තා. එහා පැත්ත එකයි මෙතන එකයි. මීදුම බාලා මාර නිකන් ඒක පේන්නේ අපිට අපිවත් පේන්නේ තරමට මීදුම බාලා තියෙන්නේ. මාර ලස්සනයි. සීතලයි. අපි ඉතින් අද උදේ නැගිට්ටා. තාම දෙකක් ගැහුවෙත් නෑ. අර පැත්තෙන් බලා ගන්න පුළුවන් මේ ඉතින් යහන්ගල අර පැත්තෙන් ඉර පායගෙන එනවා. අතින් අර පල්ලෙහා පතන තියෙනවා. ඒ පැත්තේ නා බලාකුළු ටික පල්ලෙහාට දාලා තියෙන්නේ. ඒත් හරියට මේ යහන්ගලට කාරලා පේන්නේ නෑ. මීදුම බාලා ආර සීතලක් තියෙන්නේ. අපේ යාළු දෙන්නෙකුත් ඉන්නවා. වේදනේ තමයි අපි මුර කරේ. එළිය එනක චූටි කලු මේ දෙන්න තමයි අපි ආරක්ෂකයෝ දෙන්න. මේ දෙන්න අපි බලාගත්තා එළිය එනක. සත්තුන්ට එන්න දෙන්න නැතුව. අපි උඩ පැත්තට පොඩ්ඩක් යන්නේ. ඒ පැත්තේ පොඩි වීඩියෝ එකක් තියෙනවා බලා ගන්න. අපි යම්බන්න හොම්. අර පැත්තෙන් පේනවනේ ඉත පාගෙන යනවා. තාම තේයක් හදාගත්තා නම් තේයක් හදන්නත් ඕනේ. අපි යම්බන් උඩට. මතන්නේ මොකද්ද වගේ ආවේ. තීතලේ මර කිවුලාලා තියෙන නාගේ වගේ. වරෙන් දහවා.
අපි උදේ කෑම හදාගත්තා. යහන්ගල පාමුලේ දැන් කෑමට තමයි ලැහැස්තිය. අපි අද හදාගත්තේ සොසේජස් ඩෙවල් එක. කට්ටිය ඉන්නවා. හදාගත්තද පානුයි සොසේජස් ඩෙවලුයි. නයිස්. මොනවද කියන්න තියෙන්නේ වාට මේ ගැන? නයිස් ඈ. අද දවස් ගෙවුණ හැටි වාට මොනවද කියන්න තියෙන්නේ අපේ අලුත් සමාජිකයා? මේ මම මේ වගේ සෙට් එකේ කැම්පින් කරලා නැහැ සිරාවට බෑ. ඒ කියන්නේ මේ කෑම නියමයි ඈ. ඊයේ රෑත් සුපිරි දැනුත් සුපිරි. එච්චරයි වුණ කියන්නේ. පට්ට. හරි. මෙයාගේ channel එකක් තියෙනවා. මොකක්ද channel එකේ නම කියන්නේ? Travel Diaries. ඒකත් subscribe කරලා තියාගන්න යාළුවනේ. අද නම් ඉන්න බෑ උදේ. සොජස් දෙවල් එක හදාගත්තී. දැන් අපි කන්න තමයි යන්නේ එහෙනම්. කට්ටිය ඔක්කොම නැගලත් නැද්ද ඔයනේ? බාගනයි. පොඩි මහත්තරක් අපි කැම්පින් කරලා ටෙන්ට් එක ඔක්කොම ගලවගත්තා. ගලවගෙන දැන් යන්නේ අර කන්දට. ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් තමයි වීඩියෝ එක බලා ගන්න පුළුවන්. අපි ටෙන්ට් එක එහෙම තිබ්බ තැන කොළ කෑල්ලක්වත් තිබ්බේ නැහැ. ඔයාලට ගම් පෙන්නන්නම්. ඔයාලත් ඒ විදිහට හරියාකාරව අවසර ඇතුව ඇවිල්ලා පරිසර සුන්දරත්වය විඳලා මේ වගේ පරිසරයට හානි නොකර පරිසරයට කුණු කසල බැහැර කරන්නේ නැතුව මේ විදිහට ලස්සනට තියලා යන්න. අපිත් ඇවිල්ලා මේ විදිහට ලස්සනට තියලා යන්නේ. ඔයාලත් ඒ විදිහට පුළුවන් වෙන්න ඕනේ. ගේන කුණු ඔක්කොම අරයි යන්න දාලා යන්න එපා. මේ වගේ තැන් වලට ඇවිල්ලා ජරා කරලා යන්න මේ වගේ තැන් කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔක්කොටම good bye ජය වේවා. subscribe කරන්න ඕනි. subscribe කරන්න මගේ යාළුවව අනිවාර්යෙන් අමතක නොකර. එහෙනම් ජය වේවා. දාගන්න.